මෛත්‍රීපාල සිරිසේනගේ පවුලට ඥාති සම්බන්ධතාවයක් ඇති ප්‍රබල ව්‍යාපාරික පවුලක් දීර්ඝ කාලයක සිට සිදු කළ දැවැන්ත බදු මුදල් වංචාවක සුළමුල මේ වන විට හෙළි වෙමින් පවතී. මෛත්‍රීපාල සිරිසේනගේ පවුලට ඥාති සම්බන්ධතාවයක් ඇති ප්‍රබල ව්‍යාපාරික ජාලයක් තුළ දීර්ඝ කාලයක් සිට සිදුවෙමින් පැවති දැවැන්ත බදුන ගෙවීමේ කළු ජාවාරම්කට අදාළව පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මෙරට රෝල ගේට් ඇතුළු නිෂ්පාදන ශේත්‍රයේ ඉතා ප්‍රසිද්ධ සමාගමක හිමිකරුවෙකුගේ පුතෙකු හා එහි සේවිකාවක ශ්‍රී ලංකා රේගු අධිකාරිය මගින් සිදු කළ විමර්ශනයකට අදාළව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුත්‍රයා එම සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි. සැකකරුවන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත වූ පුද්ගලයන් වන්නේ අත්තිල රවණකර් වීරරත්න වන අතර ඔහු කොළඹ හතේ පදිංචි අදාළ සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම හිමිකරුවෙකුගේ පුතෙකි. අනෙක් කාන්තාව අචිනිතාරකා වන අතර ඇය අදාළ සමාගමේ සේවිකාවකි. ශ්‍රී ලංකා රේගු අධිකාරිය සිදු කළ විමර්ශනවලට අනුව මොවුන්ට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ භාණ්ඩ ආනයනය කිරීමේදී නියමිත වටිනාකමට වඩා අඩු වටිනාකමක් යොදා ගනිමින් රජයට ලැබිය යුතු විශාල බදු මුදලක් වංචා කිරීම හා රජයට පාඩු සිදු කිරීමයි. මේදී රජයට සිදු ඇති අලාභය හා අනාවරණය වූ කරුණු ගැන අවධානය යොමු කිරීමේදී අඩු වටිනාකමක් යොදා ගනිමින් මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් ආනයනය කිරීම නිසා පමණක් රජයට අහිමි වී ඇති බදු මුදල රුපියල් කෝටි 4කට අධික මුදලකි. මේදී අදාළ සමාගමේ ඉන්වොයිස් පරීක්ෂා කිරීමේදී විදේශ විනිමය යොදා ගැනීම සිදු කළ තවත් ආනයන කිහිපයක තොරතුරු මේ වන විට හෙළි වී ඇත. මෙසේ අඩු වටිනාකම් යොදා ගැනීමෙන් මෙරට භාණ්ඩ හා සුඛෝපභෝගී වාහන ආනයනය කර රජයට විශාල බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ හමුවේ කරුණු දැක්වූ රේගු නිලධාරීන් හා විත්ති පාර්ශවයේ ජනාධිපති නීති විඥවරයා අතර පැති දීර්ඝ සංවාදයෙන් පසු වැදගත් නියෝග කිහිපයක් නිකුත් වී තිබේ. මෙම නඩුවේ සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස පෙනී සිටමින් අප ලබා ගැනීමට දීර්ඝ ලෙස කරුණු දක්වන ලදී. එමෙන්ම සැකකරුවන් ප්‍රබල පුද්ගලයන් බැවින් සාක්ෂිකරුවන්ට හා විමර්ශනවලට බලපෑම් සිදු විය හැකි බව රේගු නිලධාරීන් රේගු ආඥා පනතේ 127 වන වගන්තිය ප්‍රාකාරව කරුණු දක්වමින් මොවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලූ අධිකරණය අප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් ලබන 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. මෙම සිද්ධියට අදාළව රේගු නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි ව්‍යාපාර පවුලේ සමාජිකයන් හා සැකකරුවන් කිහිප දෙනෙකුට අධිකරණය මගින් විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ. මේදී මෙම ප්‍රකට ඇල්කාඩෝ සමාගම හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පවුලේ සම්බන්ධතාවයක් හෙළි වී ඇත. මේ සිද්ධියට අදාළව මෙකී සමාගම රෝලගේට් ඇතුළු නිෂ්පාදන ශේෂ්ත්‍රයේ ඉතා ජනප්‍රිය ඇල්කාඩෝ ඉන්ඩස්ට්‍රී සමාගම් බව මෙහිදී හෙළිදරව් වී ඇත. පසුගිය දිනව සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයෙකුගේ පුතෙකු සම්බන්ධ කරගමින් සිදු වූ බවට පැතිර ගිය බදු වංචා සිද්ධියද මෙයට සම්බන්ධ වේ. මේදී අනාවරණය වී ඇති ප්‍රධානතම කාරණය වන්නේ විදේශ ගමන් තහනමට ලක් වූ නිපු ලක්ෂිතා නැමැත්තිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකම පුත්‍රයා වන දහම් සිරිසේනගේ බිරිඳ වීමයි. අදාළ ව්‍යාපාරික සමගම හා හිටපු ජනාධිපති දහම් සිරිසේන අතර පවතින මෙම ඥාති සම්බන්ධතාවයේ හේතුවෙන් සිද්ධිය පිටුපස ඇති දේශපාලන හා ව්‍යාපාරික බලපෑම පිළිබඳ පුළුල් කතිකාවතක් නිර්මාණය වෙමින් පවතී. දැනට ලැබී ඇති වාර්තාවල අනුව දහම් සිරිසේන ඔහුගේ බිරිඳ මේ වන විටත් මෙරටින් ඕස්ට්‍රේලියා බලා පිටත්ව ගොස් ඇති බව හෙළිවන අතර කෙසේ වෙතත් ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති බැවින් ඇය නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවකදී පැවතින නීතිය අනුව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතී.